ඔබේ ජීවිතයේ සාර්ථකත්වය වෙනුවෙන් ආශිර්වාද පතා ඔබත් සෑම වසරකම කතරගම වන්දනාවේ යන කෙනෙක්ද? එහෙනම් අද අපි මේ වීඩියෝවෙන් කියන්නේ ඔබ දැනගත යුතුම කරුණු කිහිපයක් ගැන. අලුත් අවුරුද්දක ආරම්භමත් සමග හෝ අලුත් ව්‍යාපාරයක් අලුත් වාහනයක් මිලදී ගත් අවස්ථාවක අපේ රටේ බොහෝ දෙනෙක් පුරුදු වෙලා ඉන්නවා කතරගම දෙවිඳුන්ගේ ආශිර්වාදය ලබා ගන්න. ඉතින් මේ විදිහට ඔබේ ඉදිරි ගමන් මඟ සාර්ථක කරගන්න කතරගම යන්න කලින් ඔයා දැනගන්න ඕන වැදගත්ම කරුණු කිහිපයක් තියෙනවා. අංක 1. පිරිසිදු බව සහ ඇදහිීම. කතරගම කියලා කියන්නේ භක්තිය පෙරදරි කරගත් ගමනක්. ඔබෙහි යන්නේ හුදෙක් විනෝදයට නෙවෙයි. ඔබේ ව්‍යාපාරයේ දියුණුව පතා නම් ගමනට දින කිහිපයකට පෙර සිටම මස් මාංශ වලින් තොරව සිටීම සුදුසුයි. ඒ වගේම තමයි සිතේ සහ කයේ පිරිසිදු බව පවත්වා ගන්න ඕනේ. අන් අයට ඉරිෂ්‍යාවකින් තොරව ඔබේ දියුණුව පමණක්ම පතා සැබෑ භක්තියෙන් යන්න. අංක 2. පූජා වට්ටියක් සූදානම් කරගන්නේ කොහොමද? ව්‍යාපාරිකයෙක් නම් ඔබ ආශිර්වාද පතන පූජා වට්ටියක් සාමාන්‍ය වට්ටියකට වඩා තරමක් විශේෂ වෙන්න පුළුවන්. අවම වශයෙන් වර්ග 5ක් හෝ 7ක් සහිත නැවුම් පළතුරු යොදා ගන්න. ව්‍යාපාරයේ නම, ලිපිනය සහ ඔබේ නම සඳහන් කළ පඬුරු වෙනම තබන්න. පූජා වට්ටිය රතු රෙදි කැබැල්ලක් සහ හඳුන් කූරු, කපුරු සහ තෙල් ඇතුළත් කිරීමට අමතක කරන්න එපා. අංක 3. වාහන පූජාව. ඔබ අලුතින් ගත් වාහනයක් පූජා කිරීමට යනව නම් වාහනයේ ලියාපදිංචි අංකය සහ ලියකියවිලි පිරිසිදුව තබා ගන්න. වාහනය පිරිසිදු කරලා මල් මාලාවකින් සරසා දේවාල භූමියට ඇතුළත් කරන්න. පූජාවෙන් පස්සේ ලබා දෙන ආරක්ෂිත නූල් හෝ පින්තූර වාහනයේ සුදුසු ස්ථානයක තැන්පත් කරන්න. අංක 4. සෙත් කවි සහ බාරවීම. ඔබේ ව්‍යාපාරික අරමුණු පැහැදිලිව ප්‍රකාශ කරන්න. මගේ ව්‍යාපාරය සාර්ථක වුණොත් මම නැවත පැමිණිලා මේ වගේම පූජාවක් පවත්වනවා කියලා බාරයක් වෙන්න. හැකිනම් පළපුරුදු කෙනෙක් ලවා ඔබේ ව්‍යාපාරයේ නම ඇතුළත් සෙත් කවියක් ලියවාගෙන එය දේවාලයේදී කියවීමට සලස්වන්න. අංක 5. දන් දීම සහ පින්කම්. කතරගම දෙවිඳුන් වඩාත් ප්‍රිය කරන්නේ අසරණයන්ට උදව් කරන අය. කතරගම යන ගමනේදී හෝ එහිදී හමුවන අසරණ කෙනෙකුට ආහාර වේලක් හෝ මුදලක් පරිත්‍යාග කරන්න. කිරිවෙහෙර වහන්සේ වන්දනා කරලා පින් අනුමෝදන් කරන්න අමතක කරන්න එපා. ඔබ ව්‍යාපාරයක් කරන්නේ නම් වංචාවෙන් තොරව සාධාරණව මම මගේ ව්‍යාපාරය පවත්වාගෙන යනවා කියන දැඩි අදිෂ්ඨානය ඇතිව දෙවියන් ඉදිරියට යන්න. එවිට ඔබට ලැබෙන ආශිර්වාදය දෙගුණ තෙගුණ වනු නිසකයි.